මේ පිටිපස්සේ මේ තියෙන ස්තම්භයන් ජොසොන් කියන රාජවංශ යුගයේ ඉදිකරන දේවල් තින් නොයෙකුත් හේතුන් මත ජින්ජු ප්‍රදේශයේ විවිධ ප්‍රදේශයන් වල තිබිලා එකතු කරලා ගෙනහලා තමයි මේ විදිහට මෙතන සංරක්ෂණය කරන්නේ සංස්කෘතික උරුමයක් විදියට. ඉතින් ලංකාවේ මට මතක් වුණා අනුරාධපුර පොළොන්නරුව ගියා. ඉතින් ඒ කාලේ වගේම තමයි ඉතින් කොරියාවට ඕනම රටකට පොඩි රටක් වුණත් ඒ රටට අදාළව ආරම්භයේ සිට යම්කිසි ඉතිහාසයක් ගොඩනැගිලා තියෙනවා. ඉතින් දැන් මම ඉන්න ජින්ජු කියන බලකොටුව ඇතුලේ. ඉතින් එතකොට මෙතන වටිනාකමක් තියෙන සංස්කෘතික උරුමයක් තියෙන ස්ථානයක්. ඉතින් ඒකත් එක්ක තවදුරටත් මේ වගේ වටිනාකම වැඩි වෙනවා. ඉතින් මේ වගේ දේවල් දැක්කම සහ ඒ කොරියානුවන්ට මතක් වෙන නැති ඉතිහාසය අපි වීර පුරන් අප්පුල වගේ. ඉතින් කොරියාව ගොඩනැගීම උදෙසා සහ යම්කිසි ආක්‍රමණයන් ඔස්සේ ඒවට මුණ දීලා තමන්ගේ ප්‍රෞಢ ඉතිහාසය, තමන්ගේ ගැඹීරත්වය, ශ්‍රේෂ්ඨත්වය ආරක්ෂා කරගත්ත ඒ පුද්ගලයන් වෙනුවෙන් ඉදි කරන ලද දේවල් ඉතින් මේ. ඉතින් ඒකත් එක්ක ඒගොල්ලන්ට මතක් වෙනවා. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ තමන්ගේ ප්‍රෞಢ වටිනා ඉතිහාසය. ඉතින් ඊටම වටිනා ස්ථාන. ඉතින් ජින්ජු වලට එන කවුරු හරි නම් ඔයගොල්ලන්ට එලා බලන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් මේ කොටුව ඇතුලේ සුවිශේෂී දේවල් තියෙනවා. මියුසියම් එකක් තියෙනවා. ඒක ඇතුලේ ඒගොල්ලෝ අතීතේ පාවිච්චි කරපු ආයුධ සහ ඒ දේවල් බලන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඊටම ලස්සන සුන්දර ස්ථානයක් තමයි දකුණු කොරියාවේ මේ ජින්ජු වල තියෙන මේ ජින්ජුසොන් කියන ස්ථානෙට ඇවිල්ලා බලන්න පුළුවන්. මේ පිටිපස්ස ඔයගොල්ලන්ට තියෙන්නේ ඒගොල්ලෝ වංශාධිපතියෙක් හිටපු නිවහනක් එක වෙනම අපිට ගිහිල්ලා වෙනම බලන්න පුළුවන්.